2027 අපිට යුද්ධයකට මුහුණ දෙන්න වෙනවා. ඒක මම එහෙම කියන්නේ ඔබ බය කරන්න නෙමෙයි. මේක වෙනවනේ. මොකද මම ඔක නොකිය හිටියත් වෙනවා. හරි? ඉතින් මම ඔක කලින් කියනකොට මෙහෙම දෙයක් වෙනවා කියලා. හරි? මේක නවත්තන්න තියෙන එකම විසඳුම සිංහල බෞද්ධ රාජ්‍ය නායකයෙකු පත් කිරීම විතරමයි. හැබැයි ඔබ කියයි එහෙම වෙද මහත්තයා ඔයා කියන ওই මූලාශ්‍රයෙන් එහෙම කොහොමද ගලපන්නේ? හරිම සරලයි. මේ වෙද්දිත් යම් කිසි රටක සිංහලයට විරුද්ධව සටන් කරන්න පුළුවන් හමුදාවක් හදනවා. ඒ රජයේ මැදිහත් වීම. හරි? ඒ රජයේ මැදිහත් වීම. රටේ ජීවත් වෙන ජන කොට්ටාසයක්ම ඒ රටේ වෙනම හමුදාවක් වශයෙන් පෝෂණය කරලා මේ රටේ ප්‍රභාකරන් ජීවත් වෙනවා කියලා ප්‍රකාශයක් දෙනවා. දැන් අන්න ප්‍රකාශය දුන්නා. ප්‍රභාකරන් ජීවත් වෙනවා කියලා දැන් ප්‍රභාකරන් ජීවත් වෙනවා කියන මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවා. ද්‍රවිඩ දරුවන්ට ඊළාම් සිහිනේ පිළිබඳ. ඊළාම් සිහිනේ පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වුණාට පස්සේ යම් තැන් වල හමුදා සිබුළු කපා කොටා ඝාතන වෙන හමුදා සිබුළු වෙඩි තබන්න පටන් ගන්නවා. හරි? බුද්ධි නිලධාරීන් මරන්න පටන් ගන්නවා.